සම්මාන දෙකක් ලැබුණා. සතුටුයි. මම දන්නවා ඔයා හදවතින්ම සතුටු වෙනවා පියුමි. මම හිතන්නේ අවුරුදු ගණනාවක මහන්සිය ඇගීමක් වශයෙන් එනකොට එකක් නෙවෙයි දෙකක්. කොයි වගේ සතුටක්ද තියෙන විශේෂයෙන්ම අද දවසේ Platinum Excellence Awards 2006 වර්ෂයේ අයට ලැබෙනවා. Herbal Hair Care Innovation Miss Hair Product එකට සහ ඇත්තටම Natural Beauty and Wellness Entrepreneurship young entrepreneur කියන්නේ ඇත්තටම තරුණ ව්‍යවසායකත්වය අපේ ලංකාවට වටිනවා. ඉතින් අය එහෙම නියෝජනයක් කාලයක් පුරාවට සමීක්ෂණ කරලා අය මේ ලබාගත්ත ජයග්‍රහණය මම හිතන්නේ අපි ඔක්කොම එකතු වෙලා සැමරුවා. ඔව්. පියුමි ඔයාලට දැන් අවසරයි ඔයාගේ සතුට වචන වලට හරවන්න. ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකක් හරි කියන්නේ අරමුණක් වෙන්න තමයි මම දෙයක් පටන් ගත්තොත් වැඩ කරන්නේ. පොඩි තැන ඉඳන් පටන් ගත්තොත් මම පටන් ගන්නේ ඉහළට යන්න බලාගෙන මං අතාරින කෙනෙක් නෙමෙයි. ඉතින් අද මට මේ සම්මාන දෙක හම්බුන එකට මම ගොඩාක් සතුටුයි. ඒකට පිටිපස්සේ හියා මගේ අම්මා තාත්තා අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අපේ ඩිරෙක්ටර් චානක එයා මතක් කරන්න ඕනේ. ඉතින් ඒ හැමෝටම ස්තුතියි සහ ඔයාලා මගේ පිටිපස්සේ හිටියා මගේ මොන්ස් එක ගොඩාක් වයිරල් වුණා. ඉතින් channel C ඔයගොල්ලන්ට ස්තුතියි. ඒ වගේම මගේ ප්‍රේක්ෂකයෝ ඒ හැම කෙනෙක්ම මගේ පිටිපස්සේ හිටපු හැම කෙනෙක්ම ඒ වගේම අලින්ද මතක් කරන්න ඕනේ. නලින්ද අද මාව ලස්සනට මෙහෙම ඩ්‍රෙස් කරලා එව්වේ හර්ෂණ මේකප් කරේ. ඉතින් ඒ දෙන්නම මතක් කරන්න මගේ හැම දෙයකටම පිටිපස්සෙන් ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි. wow ඇත්තටම පියුමිට විශ් කරගෙන යනවා ජයශ්‍රී. කලා ශාස්ත්‍රයේ ඉන්න අපි කලාකරුවන්ගේ වටිනා කියන මොහොතවල් ඔයගලන්ට ගේනවා වගේම ඔවුන්ගේ ජීවිතේ ජය ගන්න ඔවුන් කරන ව්‍යාපාර තුලින් ඔවුන් කොයිතරම් වෙහෙසක් අරගන්නවද කියලා ඒ එකේම අනිවාර්යෙන් අපි ඒ ජනගත කරනකොට අපි ඒක ලස්සනට ඔයගලන්ට අරන් එනවා. ඒක තමයි අපි දෙන සහයෝගය කලාකරුවන්ට. මොකද ඔවුන් තමයි අපි වත්තම නේද? ඉතින් මම ඇත්තටම සතුටුයි මේ දේවල් එක්ක ඉදිරියට යන ගමන. බෙස්ට් හෙයාර් ඔයිල් එකට මේ වගේ award එකක් ලැබුණාම දැන් ඉස්සරහට මොනවගේ මොටිවේෂන් එකක් වගේ තියෙනවද? මට මොටිවේෂන් එකක් කියන්නේ ඇත්තටම හෙයාර් වෙල් එකට මට මේ වගේ සම්මානයකින් මාව දිරිමත් කරපු එකට එක්සලන්ස් අවෝඩ්ස් වලට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද නව උත්පාදන කියන්නේ අපි වගේ නවකයන්ට මොටිවේෂන් එකක් තමයි මේක. මොකද මම තව මේ අද 80%ක හිටියනම් මම දැන් 100%කට වැඩ කරනවා. ඒ වෙනුවෙන් සහ හොඳම ව්‍යවසායිකාවට හිමි සම්මානය මට හම්බ වුණා. ඉතින් මට මේ වෙලාවේ දෙයක් කියන්න ඕනේ. ව්‍යවසායකත්වය කියන්නේ ලේසි පස් දෙයක් නෙමෙයි. මං ආසම ව්‍යවසායකෙක් තමයි ඉලෝන් මාස්ක් කියන්නේ. ඉතින් එයා කියපු කියමනක් තියෙනවා ව්‍යවසායකත්වය කියන්නේ අපි උදේම නැගිට්ටට පස්සේ හැමදාම වීදුරු කටු අනුභව කරනවා වගේ දෙයක් කියලා. එතකොට අපේ කට කැපෙනවා, දිව කැපෙනවා, ඇඟ ඇතුළ කැපෙනවා. ඉතින් ඒ තරම් අමාරු කාර්යයක් තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඇත්තටම ව්‍යවසායකත්වය කියන්නේ තව දෙයක් අතින් බැලුවොත් ඒක මොටිවේෂන් එකක් නෙමෙයි ව්‍යවසායකත්වය කියන්නේ. ව්‍යවසායකත්වය කියන්නේ ඒ කියන්නේ සමහර වෙලාවට අපි කඩන් වැටෙනවා. අපේ බිස්නස් කඩන් වැටෙනවා. ඒ වෙලාවට අපි මුහුණ දෙන්න ශක්තිය තියෙන්න ඕනේ. හැම වෙලාවකම ඉහළට යන්නේ නැහැ. හැම බිස්නස් එකක් සමහර තැන්වල කඩන් වැටෙනවා. ඉතින් ඒ වෙලාවේදී හයියෙන් අල්ලගෙන ඉන්න එක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ කියන්නේ ව්‍යවසායකයෙකුට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ හොඳ පැතිත් තියෙනවා. මම මේ කියන්නේ ප්‍රශ්න. ඒ කියන්නේ ඒ තරම් අමාරුයි කියන එක තමයි මම මේ කියන්නේ. ව්‍යවසායකයෙක් වුණාම ඔෆිස් එකේ ප්‍රශ්න තියෙනවා. සේවකයන්ගේ ප්‍රශ්න තියෙනවා. සහ සල්ලි ඒ කියන්නේ මිල මුදල් ඒ ව්‍යාපාරයේ මුදල් මැනේජ්මන්ට් එක ගැන ප්‍රශ්න තියෙනවා. ඒ හැම දෙයකටම නොබිය මුහුණ දෙන එක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඉතින් මම හිතන හැම දෙයකටම වඩා අසීරු දෙයක් තමයි ඒක. හැබැයි අල්ලන් හිටියොත් ඔයාට හිණි පෙත්තට මේ යන්න පුළුවන් සහ හිණි පෙත්ත කොහෙද තියෙන්නේ කියලා දිනුම් කණුව කොහෙද තියෙන්නේ කියලා අපි තාම දන්නේ නැහැ. ව්‍යවසායකයෙක් කියන්නේ දිනුම් කණුව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැති කෙනෙක්. දුවන්න ඕනේ. මේ රේස් එක අතාරින්න බෑ. දුවගෙන යන්න ඕනේ දිනුම් කණුව ළඟටම. ඉතින් ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. මම හිතන විදිහට සහ ඉලෝන් මාස් කියපු විදිහට. ඉතින් මම තෑන්ක්ස් කරනවා එක්සලන්ස් අවෝඩ්ස් වලට මට මේ වගේ දිරිමත් කිරීමක් කරා. හරිම ලස්සනයි මා ජීවිතේ ඉගෙන ගත්ත දේවල් කොහොම ලස්සනයි. ඒ ඉගෙන ගත්ත දේවල් වචන වලට හරවනකොට ඇත්තටම මේ මම
මම අහන්න හිටියේ ඔයාගේ රූපෙන්ම බොහොම ලස්සන කටහඬක් තියෙන ඔයාගේ ඩිරෙක්ටර්. හරිම ඔයාගේ වෙන්නේ සහෝදරයෙක්ද? නැහැ යාමගේ ඩිරෙක්ටර් මගේ කම්පැනි ඉතින් එයාමට ගොඩාක් උදව් කරනවා සහ අපි යාව ගෙදරට ගෙනල්ලා ස්තුති කරනවා. ඔව් කරමු. ස්තුති කරමු. මිස් පියුමි හර්බල් ප්‍රොඩක්ට්ස් සුන්දරත්වයේ දේශීය සන්නාමය පාරම්පරික ආයුර්වේද රහස් වට්ටෝරුවල අනුසාරයෙන් 100% ස්වාභාවික ආයුර්වේද ඖෂධ පමණක් භාවිතයෙන් සකසන ලද මිස් පියුමි හර්බල් හෙයා ඔයිල් පුරා වසර 2කට අධික කාලයක් පරීක්ෂණ ගණනාවකින් පසුව ඔබ වෙතට ගෙනෙයි. කාන්තා පිරිමි භේදයකින් තොරව සියලු දෙනාගේ හිසකෙස් සම්බන්ධව ඇතිවන්නා වූ සියලුම ගැටලුවලට විසඳුම් ලබා දීමට මිස් පියුමි හර්බල් හෙයා ඔයිල් වලට හැකි බව සතුටින් දන්වා සිටිමු. අපගේ ඉපැරණි පාරම්පරික දේශීය හෙළවෙදකම තරුණ පරම්පරාවෙන් ගිලිහී යන කාලයක නැවතත් ශ්‍රී ලාංකේය තරුණ පරපුර අතරට දේශීය ඖෂධවල වටිනාකම රැගෙනමින් මිස් පියුමි සන්නාමයේ යටතේ ආයුර්වේද නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකාව ප්‍රමුඛ දෙස් විදෙස් වෙළඳපොළට හඳුන්වා දෙනු ලබයි. එම නිෂ්පාදන අතරින් කිහිපයක් ලෙස මිස් පියුමි හර්බල් හෙයා ඔයිල්, මිස් පියුමි හර්බල් ෂැම්පූ සහ කන්ඩිෂනර්, මිස් පියුමි හර්බල් සෝප්, මිස් පියුමි හර්බල් ෆේස් වොෂ් හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය ඖෂධ ගණනාවක එකතුවෙන් නිෂ්පාදනය කරනු ලබන මිස් පියුමි හර්බල් ප්‍රොඩක්ට්ස් දැනටමත් රටවල් ගණනාවක ජාත්‍යන්තර වෙළඳපොළෙහි අලෙවි වෙමින් පවතින්නේ ශ්‍රී ලාංකේය පාරම්පරික දේශීය ඖෂධවල ගුණයත් බලයත් වටිනාකමත් එකසේ ලොවට හඬගා කියමිනි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ පූර්ණ උපදේශනය සමගින් නිෂ්පාදනය කරනු ලබන මිස් පියුමි හර්බල් ප්‍රොඩක්ට් සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහ GMP තත්ත්ව සහතික හිමි වී ඇති බව ඔබට දන්වා සිටින්නේ ඉමහත් සතුටිනි. ඉතින් ඔබත් හෙට නොව අද දවසේම විශ්වාසයෙන් මිලදී ගන්න. මිස් පියුමි හර්බල් ප්‍රොඩක්ට්ස් සුන්දරත්වයේ දේශීය සන්නාමය. මිස් පියුමි හර්බල් ප්‍රොඩක්ට්ස් සුන්දරත්වයේ දේශීය සන්නාමය.